සුබ දවසක් වේවා ළමයි. අපි ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අපේ ලාභ ප්‍රකාශන හදන්නේ කොහොමද කියන කතාවේ තමයි ඉන්නේ. ඉතින් මම අද ඔයාලට ගෙනාවා 2023 අපෙන් ආපු ප්‍රශ්නය පොළොල් විභාගෙදී. ඒ ආපු ප්‍රශ්නෙට අපි කොහොමද උත්තර ලියන්නේ කියලා තමයි අපි සාකච්ඡාව යන්නේ. ඉතින් ඔයාලා මේ ගාන හදලා ඔයාලගේ උත්තරේ හරිද වැරදිද කියලා බලන්න. මම හදන ස්ටෙප් ටික ඔයාගේ ඔළුවට දාගන්න. හරි? හරි. ගාන කියවුවාම මේක දුමින්දගේ සිල්වල වැරදි ව්‍යාපාරය. අපිට ශේෂ පිරික්සම දීලා තියෙනවා. විස්තර ටිකක් එක්ක අතිරේක තොරතුරු ටිකක් දීලා තියෙනවා. අපිට හදන්න කියන්නේ දුමින්දගේ ව්‍යාපාරයේ 23 12:31 අවසාන වර්ෂය සඳහා ලාභ ප්‍රකාශනය. එතකොට අද අපි හදන්න යන්නේ ලාභ ප්‍රකාශනය 2023 12:31ට දිනේ අවසාන වර්ෂය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදනවා 2023 12:31 දිනට. ඉතින් මේ විදිහට තමයි අපි ඉස්සෙල්ලාම වාක් කරන්න ඕන. මොකද්ද? ඩුමින්දගේ ව්‍යාපාරය 2023 12:31 දිනට දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ ප්‍රකාශනය කියලා ලියා ගන්න ඕන. ඒ වගේම මෙතන රුපියල් කියලා ඔයා මේක පෙන්වන්නත් ඕනේ. අගේ රුපියල් කියලා පෙන්වන්නත් ඕනේ. හරිද? හරි. දැන් එහෙනම් අපි හදමු ගාන. අපි ගාන ඉස්සෙල්ලාම හදන්න පටන් ගන්න අතිරේක තොරතුරු වලින්. නිතර මතේ තියාගෙන අපි ගාන හදන්නේ මොකෙන්ද? අතිරේක තොරතුරු වලින්. අතිරේක තොරතුරු වලට ගිහපම අපිට අවසාන තොගය 88000ක් තියෙනවා. එහෙනම් මම කලින් ගානෙත් කියලා දුන්නා ඔයාලට අවසාන තොගය තැන් දෙකක වාර්තා කරනවා අපි. කොතනද වාර්තා කරන්නේ? විකුණුම් පිරිවැය හොයද්දි සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් හොයද්දි. එහෙනම් අපි විකුණුම් පිරිවැය හොයද්දි අවසන් තොගයේ විදිහට දාන්නේ මෙන්න මේ 88000. පැහැදිලිනේ? ඊට පස්සේ අපි එක ගෙනියනවා කොහටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අවසන් තොගයේ ජංගම වත්කමක් විදියට 88000ක් දානවා. මම හිතනවා පැහැදිලි. හරිද? කතන්දරේ පැහැදිලි. හරි? දැන් දෙවෙනි ගැළපිල්ල අපේ අතිරේක තොරතුරු වල ගැළපිලි දෙකයි. දෙවෙනි ගැළපිල්ල බෙදා හැරීමේ රතශය වාර්ෂිකව 5%යි. ලී බඩු හා උපකරණ වාර්ෂිකව 10%යි. සරල මාර්ග ක්‍රමයට තමයි ෂෙයා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ෂෙයා කරමු. අපි කරමු ෂෙයා කරන්නේ කොහොමද කියලා බලමු. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන මෙන්න මේ බෙදා හැරීමේ රතශය. මෙන්න මේ බෙදා හැරීමේ රතශය ලක්ෂ 4ක් තියෙනවා. අපි ඒකට පෙර වැඩක් හදනවා. බෙදා හැරීම ලක්ෂ 4ට අපි බලන්න ඕන ළමයි 100ට කීයයිද? 5යි. ලක්ෂ 4ට 100ට 5ක් බලපුවහම එනවා 20000ක්. එහෙනම් මේ 20000 අපේ බෙදා හැරීමේ රතශය නිසා අපි මේක දාන්නේ බෙදා හැරීමේ වියදම් වල රතශය කියලා දානවා කීයද? 20000යි. පැහැදිලිද කතන්දරේ? බෙදා හැරීමේ රතශය 20000. ඊළඟ කෑල්ල මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නා සහ කලින් ගානෙත් කියලා දුන්නා. බෙදා හැරීමේ රතශය වෙන් කිරීම තියෙනවා. මෙන්න බලන්න වෙන් කිරීම රතශය වෙන් කිරීම තියෙන්නේ 1 දිනට. ඒ කියන්නේ 23 1. ඒ කියන්නේ ගෙනුම් කාලච්ඡේදය ආරම්භ කරන දවසේ. රතශය වෙන් කිරීම කියලා කියන්නේ සමුච්චිත ෂය. සමුච්චිත ෂය කියන්නේ වාර්ෂික ෂය වීම වල එකතුව. එතකොට දැනට වාර්ෂික ෂය වීම වල එකතුව 40000ක් තියෙනවා. එහෙනම් අපි ගිණුම් හදන්නේ 12:31ට ගිහිල්ලා මේ වර්ෂයේ අදාළ ෂෙයා ටිකත් එකතු කරපුවාම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සමුච්චිත ෂෙයා තියෙන්න ඕන කීයද ළමයි? 40000ට 20000ක් එකතු කරපුවාම 60000ක්. එතකොට අපේ පිරිවැය ලක්ෂ 4යි බෙදා හැරීමේ රටවල ලක්ෂ 4න් 60000ක් අඩු කරපුවාම ඔන්න අපිට එනවා ලක්ෂ 4න් 60000ක් අඩු කරපුවාම අපිට එනවා සමුච්චිත ෂෙයා වලින් අඩු කරපුවාම ධාරණ අගය කීයද කියලා දෙන්නේ 3,40,000. ඊළඟට අපිට ෂෙයා කරන්න තියෙන්නේ ලී බඩු. ලී බඩු එකක් ගමු. අපි හදමු ලී බඩු. ලී බඩු පිරිවැයට කීයක් තියෙනවද? ලී බඩු තියෙනවා ලී බඩු හා උපකරණ පිරිවැයට 1,20,000ක් තියෙනවා. හැබැයි ළමයි මේ 1,20,000ක් තිබ්බට සමුච්චිත ෂෙයා දීලා නැහැ. බලන්න අපි හොඳට බැලුවොත් සමුච්චිත ෂෙයා දීලා නැහැ. එහෙනම් මේ අවුරුද්දේ තමයි මේ රටේ ෂෙයා කරන්න ඉස්සෙල්ලාම. එහෙනම් අපිට ඕන වෙනවා ලී බඩු ෂෙයා. අපි සාමාන්‍යයෙන් ලී බඩු ෂෙයා දාන්නේ බෙදා හැරීමද පරිපාලන. පරිපාලන. හොඳට මතක තියාගන්න ලී බඩු එන්න ඕන පරිපාලන යටතේ. දැන් ලී බඩු අපි පාවිච්චි කරන්නේ පරිපාලනමය කටයුතු සඳහා. ලී බඩු ෂෙයා. ලී බඩු ෂෙයා. දැන් කොහොමද ලී බඩු ෂෙයා හොයන්නේ? අපි හදමු කලින් එක වගේමයි 1,20,000
විසිදාහට 100ට කීයක්ද? 10ක්. කලින් එකේ 105යි මේකේ 110යි. කීයද ළමයි? 12000යි. හරි. එහෙනම් ඔන්න ලී බඩුෂය එනවා 12000ක්. 12000. හරි. ලී බඩුෂය ආව 12000යි. ලී බඩුෂය 12000යි. හරි අපේ ගැලපිලි ඉවරයි. හැබැයි දැන් අපි මේ ලී බඩු ටික අරයි ලී බඩු ෂෙයා ටික දාන්නවා සමුච්චිත ෂෙයා යටතේ 12000ක් විදියට. එතකොට අපිට ධාරණාගේ එනවා ළමයි ඊයේද ලී බඩු වලින් අඩු කරනවා සමුච්චිත ෂෙයා 1,80,000. හොඳයි. අපේ දැන් ගැලපිලි ටික ඉවරයි. අපිට මුලින් ඉඳන් දාගෙන ඉන්න තියෙන්නේ ගැණුම් තියෙනවා අපේ ආරම්භ තොගයට එකතු කරන ගැණුම් ප්‍රමාණය 3,80,000යි. 3,80,000යි. එතකොට අපිට තියෙනවා විකුණුම් 5,50,000යි. විකුණුම් 5,50,000යි. 5,50,000යි. ඊට පස්සේ අපිට තියෙනවා ගෙනීමේ ආරම්භක තොගේ 80,000යි. සමා වෙන්න ඕන ආරම්භක තොගේ කීයක් තියෙනවද? 80,000ක් තියෙනවා. එතකොට අපිට ඊළඟට තියෙනවා ගෙනීමේ කුලී 10,000ක්. ගෙනීමේ කුලී 10,000ක්. ඊට පස්සේ ණයගෙතියෝ කියන්නේ අපේ ජංගම වත්කමක්. ණයගෙතියෝ තියෙනවා 1,90,000ක්. 1,90,000ක්. ඊට පස්සේ අපිට ණය හිමියෝ අපේ ජංගම වගකීමක්. ණය හිමියෝ තියෙනවා 2,44,000ක්. 2,44,000ක්. එතකොට අපිට බැංකු ණය තියෙනවා ලක්ෂයක්. බැංකු ණය තියෙනවා ජංගම නොවන වගකීමක්. ඉතින් බැංකු ණය ලක්ෂයක් තියෙනවා තමයි හොඳට මතක තියාගන්න මේ ලක්ෂය බැංකු ණයට 110ක පොලියක් අපි හදනවා. ලක්ෂයට 110ක් අපි කලින් එක වගේම හදමු. ලක්ෂයට 110ක් කීයද ළමයි? 10,000යි. මේ පොලිය අපි ව්‍යාපාරයේ මූල්‍ය වියදමක් විදියට දානවා. පොලි වියදමක් විදියට දානවා. මේ බැංකු ණය පොලි 10,000යි. මෙතනදී විශේෂ කාරණාවක් තියෙනවා ළමයි. සම්පූර්ණ වර්ෂය සඳහා බැංකු ණය පොලිය 10,000යි. හැබැයි අපි ගානට ඇවිල්ලා බලපුවම ගෙවූ ණය පොලිය කියලා තියෙනවා අපිට 6,000. මේ බලන්න ගෙවූ ණය පොලිය කියලා තියෙනවා 6,000. එහෙනම් අපේ 10,000යි මුළු වියදම ඒකෙන් 6,000 ගෙවලා. අපිට තව ගෙවන්න තියෙනවා 4,000. ගෙවිය යුතු වියදම් අපි උපචිත ණය පොලිය විදියට දාන්න ඕනේ. ඒයි කියලාද 4,000යි කියලා. හරි. ඒකත් හරි. අපි බෙදා හැරීමේ රට පිළිවෙලට කරා, ෂෙයා කරා, ලීබඩු උපකරණ කරා. අන්න විදුලි ගාස්තු වියදමක් තියෙනවා 60,000ක. විදුලි ගාස්තු වියදමක් තියෙනවා විදුලිය පරිපාලන වියදමක් 60,000යි. ප්‍රචාරණ වියදම් අපේ බෙදා හැරීමේ වියදමක්. ප්‍රචාරණය ප්‍රචාරණය ප්‍රචාරණ වියදම් ප්‍රචාරණය සඳහා ඊය ගිහලා දෙනවා 44,000 ගිහින් තියෙනවා. good. ඊළඟට අපේ මුදල් ශේෂය 44,000යි. ඒක අපේ වත්කමක්. මුදල් ශේෂය 44,000යි. ඒක අපේ වත්කමක්. ප්‍රාග්ධනය 4,00,000යි. අපේ හිමිකම 4,00,000ක් තියෙනවා. හොඳයි. අපේ ගාණ ඉවරයි. 4,04,යි නේ. 4,04. දැන් අපේ ගාණ ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ගාණ ඉවර කරන්න. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන විකුණුම් පිරිවැය හොයාගන්න එක කොහොමද කරන්නේ? ආරම්භක තොගයට අපි ආරම්භක තොගයට ගැණුම් එකතු කරලා ගෙනීමේ කුලිය එකතු කරපුවාම එන උත්තරයට කියනවා විකිණීමට ඇති තොගයේ පිරිවැය. අන්න අපි එකතු කරනවා. කොහොමද කරන්නේ? මෙන්න මේ ආරම්භක තොගයට අපි එකතු කරනවා ගැණුම් අපි ඒකට එකතු කරනවා ගෙනීමේ කුලී. ඔන්න අපිට උත්තරයක් එනවා. ඒකට අපි කියනවා විකිණීමට ඇති තොගය කියලා. එතකොට අපි විකුණුම් පිරිවැය හොයන්න මොකද කරන්නේ? විකිණීමට ඇති තොගයෙන් අඩු කරනවා විකුණුම් පිරිවැය. අපි මේක දාගමු ඍණාගයක් විදිහට අඩු කිරීමක් නේ. අන්න. දැන් අපි මේක අඩු කරනවා. සමානයි මේකට අපි අඩු කිරීමක් කරනවා. ඔන්න 3,82,000යි අපේ විකුණුම් පිරිවැය. එතකොට අපේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරපුවාම අපිට 1,62,000ක් එනවා. විකුණුම් වලින් ළමයි අපි අඩු කරනවා. විකුණුම් පිරිවැය. එතකොට 1,62,000ක් එනවා. 68,000ක් එනවා අපේ මාද දල ලාභය. අපිට ලද වට්ටම් නැහැ වෙනත් ආදායම් වල
ඒකින්ද අපේ මුළු ආදායම වෙන්නේ 1,68,000. දැන් අපි මොකද කරන්නේ? මේ වියදම් වල එකතුව ගන්නවා. වියදම් වල එකතුව සමානයි බෙදා හැරීමේ වියදම වලට අපි බෙදා හැරීමේ වියදම් ටික එකතු කරගන්නවා පරිපාලන වියදම් වලට පරිපාලන වියදම් වලට ඒකට මූල්‍ය වියදම් ඉතුරුනවා. අපේ මුළු වියදම් 1,46,000යි. එහෙනම් අපි මොකද කරන්නේ? අපේ මුළු ආදායමෙන් තමයි අඩු කරනවා අපේ මුළු වියදම. ඔන්න අපිට එනවා දැන් සුද්ධ ලාභය 22,000. මේ සුද්ධ ලාභය අපි මොකද කරන්න ඕන? අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනය යටතේ ප්‍රාග්ධනය යටතේ සුද්ධ ලාභය කියලා දානවා 22,000. ප්‍රාග්ධනය යටතේ සුද්ධ ලාභය කියලා දානවා අපි 22,000. අපේ ප්‍රාග්ධනය ලක්ෂ 4යි. හරිද? ප්‍රාග්ධනය ලක්ෂ 4යි. හරිනේ. දැන් අපි ගාන බලමු අපේ ජංගම නොවනවත්කම් කීයක් තියෙනවා. ජංගම නොවනවත්කම් වල අගය අපි ගන්නවා කීයක් තියෙනවද? එතකොට මුළුවත්කම් අපේ ජංගමවත්කම් කීයද කියලා බලමු. ජංගමවත්කම් ටික එකතුව ගන්න. ජංගමවත්කම් ටික එකතුව ගන්න. අන්න එතකොට අපිට මුළුවත්කම් වෙනවා සමානයි ජංගම නොවනවත්කම් වලට එකතු කරනවා ජංගමවත්කම්. ඔන්න අපේ මුළුවත්කම කීයද ළමයි? මුළුවත්කම 7,70,000. දැන් අපේ නීතිය මොකද්ද? වත්කම සමාන වෙන්න ඕනේ හිමිකම ධන වගකීම. අපි බලමු සමාන වෙනවද කියලා. අපේ මුළු හිමිකම බැලුවොත් අපිට මුළු හිමිකම තියෙනවා එන්න මේක 4,22,000. අපේ වගකීම් තියෙනවා ජංගම නොවන ලක්ෂයක්. එතකොට අපිට ජංගම වගකීම් තියෙනවා මේ ගාන 2,48,000. දැන් අපි බලමු අපේ මුළු වගකීම් සහ හිමිකමේ එකතුව වත්කමට සමාන වෙනවද? අපේ මුළු වත්කමට සමාන වෙනවද කියලා. 7,70,000. එහෙනම් අපේ ගාන බොහෝ දුරට හරි. ඔන්නෝම තමයි ළමයි අපි ලාභ ප්‍රකාශනය හදන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට ලාභ ප්‍රකාශනය හදලා පුරුදු වෙන්න පුළුවන්. ඉතින් නැවත නැවත බලලා හදන්න. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? අතිරේක තොරතුරු ටික කරලා ඊට පස්සේ ශේෂ පිරික්සුමේ තියෙන තොරතුරු ටික අදාළ තැන් වලට දාගෙන යන්න තමයි තියෙන්නේ. හරිම ලේසි ගානක් ළමයි. ලකුණු 8ක් ලේසියෙන්ම ගන්න පුළුවන්. එහෙනම් තවත් ගානකින් හම්බෙමු. ඔයාලට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරලා මේ ගාන හදන්න පුරුදු වෙන්න කියන්නේ. සියලු දෙනාටම සුබ දවසක්.